ඔයාලා දැනටමත් දන්නවා මගේ වීඩියෝ එකෙන් මම අද මොනවද කතා කරන්න යන්නේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕනේ මම මේ කියන දේවල් වලින් සම සිදු වෙන්නේ නැහැ. ඔයාලා මොනවා හරි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවා නම් ඒ ප්‍රොඩක්ට් එකෙන් නිති ප්‍රතිඵල ගන්න විදිහ තමයි මම අද කියලා දෙන්නේ. ඒක නිසා වරදවා තේරුම් ගන්න එපා. මුලින්ම කියන්න ඕනේ අපේ හැමට ගැලපෙන බොඩි ලෝෂන් එකක් තෝරගන්න ඕනේ. අපි කොච්චර ගණන් දීලා ගත්තත් වැඩක් නෑ. අපේ හැමට ගැලපෙන බොඩි ලෝෂන් එක නෙවෙයි නම් අපි තෝරගෙන තියෙන්නේ. උදාහරණයක් විදිහට dry skin එකකට normal skin එකට ගන්න බොඩි ලෝෂන් එකක් තෝරගත්තොත් ඒකෙන් ප්‍රතිඵලයක් නැහැ. ගාන මෙච්චරයි කියලා ගත්තට වැඩක් නැහැ. තමන්ගේ හැම දැනගෙන ඕනි පාවිච්චි කරන්න. ඒ වගේම තමයි දෙවෙනි එක අපි සබන් වලින් බොඩි වොෂ් වලට මාරු වෙනවා. මොකද අපේ සබන් වල pH අගය අපේ හැමේ pH අගයට වඩා වැඩි. එතකොට අපේ හැම ඕවර් ඩ්‍රයි වෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම බොඩි වොෂ් එකට මාරු වෙන්නේ කිනි ගණන් දෙන්න ඕනේ නැහැ. ඔය අඩුවට ඒ කියන්නේ ඔය නේචර් සීක්‍රට් එකේ එහෙම හයි ගානක් අර නොම් ගානකට තියෙන බොඩි වොෂ්. ඒ වගේම ඔයාලා ෂේව් කරන්න ඕනේ. ෂේව් හරි වැක්ස් හරි මොකක් හරි තෝරගන්න හැමේ අනවශ්‍ය රෝම වත් කරලා තියා ගන්න ඕනේ. මොකද හැමේ අනවශ්‍ය රෝම තියෙද්දී අපි නිසි ප්‍රතිඵල ගන්නනේ හදන්නේ. අපේ ගාන ක්‍රීම් එක රෝම වල විතරක් වෙන ප්‍රමාණ සමහර ගෑනු මගේ දකලා තියෙනවා ගොඩාක් රෝම තියෙනවා. එතකොට අපි මොන හොඳ ක්‍රීම් එක ගාවත් අපේ හැමට වැඩිපුර වදින්නේ නැති. ඒ කියන්නේ ඕනි ප්‍රමාණය වදින්නේ නැති වෙන ක්‍රීම් එක නිසා එහෙම කරන්න එපා. අනවශ්‍ය රෝම වත් කරලා තියා ගන්න. ඔයාලා වැක්ස් කරනවා ඕන කරන්න. මොකද හැම බිබ්ලියෙන්න බලනවා කසන්න වගේ එහෙම බලනවා. ඒක නිසා ඇලර්ජන් එකකුත් පාවිච්චි කරන්න මොනවාරි මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න Tamanට හරියනවා. ඒ වගේම තමයි අපි ස්ක්‍රබ් කරන්න ඕනේ. ස්ක්‍රබ් කරන්න ඕනේ සතියට දෙපාරක් අත්කපුයි ස්ක්‍රබ් කරන්න ඕනේ. ඔයාලා මුළු ඇඟටම මේ ට්‍රීට්මන්ට් කරනවා නම් ඒක තමයි නැහැ. මම කියන්නේ මම කරන්න නම් අත්වලට කකුල් වලට විතරයි. මොකද මට මුළු ඇඟටම කරන්න තරම් වෙලාවක් නැහැ. ඒක නිසා ස්ක්‍රබ් කරන්න සතියට අතුල්ලන්නේ පානමයි නෝමල් සාමාන්‍යයෙන් අපි ස්ක්‍රබ් කරන්නේ ඊට වඩා පොඩි පීඩනයක් දීලා ස්ක්‍රබ් කරන්න. මොකද මම හැම තියෙද්දී අපි කොච්චර හොඳ ක්‍රීම් එකක් ගාවත් වැඩක් නැහැ. අපේ හැමට යන්නේ නැහැ අර මරුණු හැම උඩ එකතු වෙලා අපේ හැමට වදින්නේ නැතුව ඒ කියන්නේ හැමට උරා ගන්නේ නැති වුණාම අපිට හරි ප්‍රතිඵලය ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි අවශ්‍ය ප්‍රමාණය ගන්න. ඒ කියන්නේ අපි චුට්ටක් ගන්න, ඒ කියන්නේ ලෝභකමට චුට්ටක් ගන්න එපා. අපේ හැමට දැනෙන හොඳ ඒ කියන්නේ ගොඩාක් ගන්න නෙවෙයි සාමාන්‍යයෙන් අපි ගන්න ප්‍රමාණයක් තියෙනවනේ. අපේ හැමට ගැළපෙන ප්‍රමාණයට ඕනේ අපි පාවිච්චි කරන්න. එහෙම නැතුව චුට්ටක් අරන් ලෝභකමින් ගෑවොත් නම් අපිට හරි ප්‍රතිඵලය ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි අපි ගන්න ඕන විදිහ මම කියන්න. අපි වොෂ් කරලා දැන් තෙත මාත්තු කරන්නේ කොහොමද? ටවල් එකක් අරන් හොඳටම ඩ්‍රයි කරන්න එපා. සාමාන්‍යයෙන් තෙත පොඩ්ඩක් තියෙද්දි, කියන්නේ තෙත චුට්ටක් තියෙද්දි තමයි අපි ක්‍රීම් එක ගන්න ඕනේ. ක්‍රීම් එක ගාද්දී අතලට ගන්න ක්‍රීම් එක. ඊට පස්සේ අත් දෙකෙන් හොඳට අතුල්ලන්න. ඒ කියන්නේ හොඳට රබ් කරන්න. එතකොට උණුසුම් වෙනවනේ. ඒ උණුසුම් ඒ ගමම්ම හැමට ගන්න. එතකොට ඔයාලට ඉක්මනට අපේ හැමට ඇබ්සෝබ් වෙනවා ක්‍රීම් එක. ඒ වගේම තමයි ඩ්‍රයි ස්කින් එකක් තියන අයට දැන් ගන්න බොඩි ලෝෂන් එක හරියන්නේ නැත්නම් ඔයාලට විටමින් E කර්ලක් වගේ දාලා ගන්න පුළුවන් නම් හොඳයි. මොකද එහෙම අපහසු වුණා ඔයාලට බොඩි බටර් එකකට යන්න. මොකද විටමින් E කර්ලක් ගන්නවනේ. මොකද ඔයාලට ගොඩක් වෙලාවට තියාගෙන ඉන්න බැරුව ඇති අපහසු ඇති. ඒක අර ගණයිනේ. මටත් ඒක නම් අපහසු. ඒකලා හින්දා මම බොඩි බටර් එකක් තමයි පාවිච්චි කරන්නේ. හරි දේ තෝරගෙන මේ මම අද කිව්වේ ට්‍රික්ස් ටික ෆලෝ කරන්න. ඇත්තටම ඔයාලට මේකෙන් ප්‍රතිඵල තියෙයි. ප්‍රතිඵල හොඳ හෝ නරක තිබ්බොත් ඔයාලා මේ දේවල් කරලා මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම දන්න දෙයක් තියෙනවා නම් ඒත් අහන්න මම රිප්ලයි කරනවා. ඒ වගේම මගේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නොටිෆිකේෂන් බෙල් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා. මම ආයි කියන්න ඕනේ හොඳට වතුර බොන්න. මොන දේ කරත් වැඩක් නැහැ.
හොඳට වතුර බොන්න ඕනේ. මොකද අපි හැම ඇතුළතින් කරන දේවල් පිටතින් කරනවට වඩා හැම ඇතුළට දෙද්දි තමයි ඒ වගේ ප්‍රතිඵල එන්නේ. ඒක හින්දා අනිවාර්යෙන් හොඳට වතුර බොන්න. හොඳට වතුර බොන්න කියන්නේ ඕවර් වතුර බොන්න නෙමෙයි, දවසකට බොන්න ඕනේ නියමිත ප්‍රමාණයට වතුර බොන්න. එතකොට අනිවාර්යෙන්ම මේ කියපු දේවල් ටික ඔයාලා ෆලෝ කරලා තියාගන්න. අනිවාර්යෙන්ම ඔයාලට ප්‍රතිඵල තියෙනවා. මොකද මම කියන්නේ නැහැ මේකෙදි හැම සිදු වෙනවා කියලා. මම කියන්නේ ඔයාලා මොකක් හරි බ්‍රෑන්ඩ් එක හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඒකෙන් හරි ප්‍රතිඵල නිසියාකාරව ගන්න විදිහ විතරයි. ඒක නිසා මේ ටික ඔයාලා ෆලෝ කරන්න. අනිවාර්යෙන්ම ඔයාලට රිසල්ට් තියෙනවා. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. බයි.